හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් අද ගොඩ දවසකට පස්සේ පොඩි vlog එකක් අරන් ආවා. අපි යන්න හදන්නේ අපේ first experience එක ගන්න ඉතාලිය වල තියෙන beach එකකට ගිහිල්ලා. ඉතින් අපි බලමු අපි මොකද කරන්නේ කියලා. දිගටම vlog එකේ මාත් එක්ක රැඳිලා ඉන්න. වාහන දෙකට දාගෙන යන්න හදන්නේ අපේ චූටි පැටියට. ඉතින් ඉවසිල්ලක් නැහැ. එයාට ඉතින් බීච් කිව්වොත් ඊටත් වඩා දෙයක් නැහැ. හරිද කට්ටිය? ඇවිදගෙන යන ගමන් තමයි ඉන්නේ. දැන් අද නම් චුට්ටක් විතර රස්නේ තියෙනවා. ඒත් ගොඩාක්ම රස්නේ නැහැ. තාම මේ රස්නේ කාලේ පටන් ගත්ත විතරයි. ඉතින් අපි බලමු කොහොමද එතන තත්ත්වය කියලා ගිහිල්ලාම බලමු. අපරාධනේ යන්නේ වත් එක විතර යනකොට ගහන්න ඕනේ නේ. අපරාධනේ වත් එක විතර යන්නේ ගහන්න ඉන්නේ. ඔව් ආයි පරිප්පු මාළේ යන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් අපිට ඉඳ ගන්න තැනක් සෙට් කරගන්න ඕන. අපේ බඩු ටිකම ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් දැන් කට්ටිය හිත ඉන්නේ මොහොතට බහිනවද නැද්ද කියලා. මොකද ගොඩාක්ම ප්‍රශ්නයක් නැහැ. මොකද හුලම් පාරක් එනවා, සීතලයි ටිකක්. ඉතින් බලමු කට්ටිය මොකද කරන්න කියලා. හරි කට්ටිය තීරණය කරා මොහොතට බහින්න. ඉතින් මෙච්චර දුර ඉඳන් ආපු එකේ ඔන්න ලෑස්ති වෙලා ඉන්නේ අපි පොඩි බට්ටි. මම නම් බැස්සේ නැහැ. මම ආස නැහැ ඇත්තටම මොහොතට බහින්න. මොකද මේ වතුරත් කිව්ව විදිහට මේ ගොඩක් සීතලයි. අපේ පොඩි එකේට ඉතින් ඔන්න ආසාව වැඩිකමට බැස්සට. මොකද එයත් ගොඩාක් වෙලා හිටියේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි. ලස්සනයි. මොකද අපේ ලංකාවේ බීච් එක වගේ ගොඩක් රැල්ල ගහන්නේ නැහැ. මෙහි නිකන් ගඟ වගේ තමයි. ගොඩාක් රැල්ල නැහැ. ඉතින් පොඩි කෙනෙකුට බය නැහැ. එච්චර රැල්ල ගහන්නේ නැති හින්දා. නමුත් ඉතින් ළඟින්ම තියාගන්න ඕනේ. ඉතින් බලමු. මෙයා නම් තව චුට්ටකින් ගොඩට එනවා. මේ ඉතින් මාත් එක දිගටම රැඳිලා ඉන්න. හරි ඉතින් ඊට පස්සේ අපි ආවා අපේ යාළුවෙක්ගේ ගෙදරකට. මේ පැත්ත නම් හරිම ලස්සනයි. සද්ද බද්ද නැහැ.
වාහන සද්දයක් ඇහෙන්නවත් නැති තරම් ගමක් ඉතාලියේ ගම් පැත්තක් තමයි මේක. හරිම ලස්සනයි. හැම තැනම කොළ පාටයි. කලතුරු ගස් තියෙනවා. ඉස්සරහටම ඔයාලට දැක ගන්න පුළුවන් වෙනවා ලොකු ගාන වගාවක් දාලා තියෙනවා. ඉතින් දිගටම vlog එකේ රැඳිලා ඉන්න. සෙල්ලම් කරන්න හොඳට ඉඩ තියෙනවා මේ පැත්තේ ඕන තරම් පෙරලි සෙල්ලම් කරන්න පුළුවන්. මේ බලන්න අපේ යාළුවා හිටවලා තියෙනවා එයාගේ චූටි වත්තේ පැල කීපයක්. මම හිතන්නේ මේකේ තක්කාලි තියෙනවා වම්බොටු තියෙනවා. මේ තියෙන්නේ මම අර කිව්ව ගාන වගාව හරිම ලොකුවට දාලා තියෙනවා. ලස්සනයි උලම් පාරත් එක්ක හරිම සනීපයි. ඇත්තටම අර කුඹුරක් ළඟ ඉන්න හැඟීමම තමයි මේකෙන් දැනෙන්නේ. හරිම ලස්සනයි. ඇස් දෙකට හරිම ආසයි. ඉතින් මෙහෙම දකිනකොට ඉතින් ඔන්න ඔය විදියට තමයි අද දවසත් ඉවර උනේ. දන්නේම නැතුව හඳක් පායලා අද වෙසක් පොය දවස. ඔන්න ඔය විදියට අපිට හඳක් පේනවා. හරිම ලස්සනයි. එහෙනම් ඉතින් දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් තව vlog එකකින් හමු වෙනකම් පරිස්සමෙන් ඉන්න.